ඉතින් මේ ඉන්න පසෙනි. එයා ඉංග්‍රීසි වලට හරිම දක්ෂයි. එයා ඉංග්‍රීසි කතා කළේ අපි හරියට සිංහල කතා කරනවා වගේ. පසින්දි දුවේ පොඩ්ඩක් මෙහාට එන්නකෝ. Okay, Mom. I will come. Hi, Mom. දුවේ මේ එළවලු ටික මාල නැන්දලාට ගිහිල්ලා දීලා එන්නකෝ. Okay, Mom. පසින්දි අම්මා දුන්න එළවලු ටිකත් අරගෙන මාලනන්දලාගේ ගෙදර ආවා. Who is on? Andy? කවුද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ හොනි? එනෝ. මේ පසින්දි දුවනි. හෙන්න ගෙට. මොකද දුවේ මේ පැත්තේ? Mom told me to give you this vitamin. එහෙමද දුවේ? Okay, and I go and come back in. හරි දුවේ පරිස්සමින් යන්න. පසින්දි දුව නම් හරිම දක්ෂයි. ඉංග්‍රීසිත් හොඳට කතා කරනවා. කොහෙද ඉතින් අපේ එක්කෙනාට තමයි මොකුත් බැරි. මන් වෙලාවක ගිහිල්ලා පසින්දිගේ අම්මගෙන් අහන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහොමද කියලා. ඉතින් මාලනන්දා අනිත් දවසේ හවස් වෙලා පසින්දිලාගේ ගෙදර ආවා. එයා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කොහොමද කියලා බලන්න. නංගියේ ඕකේ ආමේ මාලක්කනේ එන්න ගෙට. ඉතින් කොහොමද නංගී? වරදක් නෑ අක්කේ ඉන්නවා ඉතින්. කෝ අක්කේ දුවේ එහෙම ඉන්නවද? ඔව් අක්කේ ඉන්නවා. ඔය ඉස්කෝලේ වඩද්ද කොහෙද? එහෙමද? කෙල්ලට නම් ඉංග්‍රීසි හොඳට පුළුවන් නේද? ඊයේ අපේ ගෙදර ආපු වෙලාවේ ඉංග්‍රීසියෙන්මයි කතා කළේ. අපේ එක්කනාට නම් ඉංග්‍රීසි මල පොතේ අකුරක් බෑ. ඇත්තටම නංගී දුව කොහොමද ඔය ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තේ? ඒකද අපේ දුවටත් ඉස්සර ඉංග්‍රීසි බැරුව හිටියේ. ඊට පස්සේ මම ලිටල් බේබි ඉංග්‍රීසි කාටුන් channel එකේ කාටුන් බලන්න දාලා දුන්නා. එදා ඉඳන් තමයි ඔය ඉංග්‍රීසි පුළුවන් වුනේ. එහෙමද නංගී? මමත් එහෙනම් අපේ දුවටත් දාලා දෙනවා ඒකේ කාටුන්. ඕකට යන්න මම දන්නේ නෑනේ. බය වෙන්න දෙයක් නෑ අක්කේ. මම මේකේ බලන් ඉන්න කට්ටියටත් ලේසි වෙන්න පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්ම මේ channel එකට යන link එක. ඒක නම් ගොඩක් හොඳ වැඩක්. එහෙනම් මම දැම්ම ගිහිල්ලා මගේ දුවටත් දාලා දෙනවා ඔය කියපු channel එකේ කාටුන්.